ගොඩක් දෙනා වීඩියෝ වලින් අහන දෙයක් තමයි නවසීලන්තේ ෆාම් ජොබ් එකකට එන්න පුළුවන්ද? ඇවිත් PR ගන්න පුළුවන්ද? මම අද වීඩියෝ එකෙන් කියන්නම් කොහොමද හරියටම නවසීලන්තේ ෆාම් එකකට වැකියාවකට එන්නේ? ඇවිල්ලා කොහොමද PR එකක් ගන්න තියෙන පහසුම මාර්ගය? ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක මම හිතන්නේ ඔක්කොම අහන්න හරියට මම පැහැදිලි කරන්නම් මොන වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕන ඇතරම් මේ මම රිකුන් කම්පැනියක්වත් එහෙමත් නැත්නම් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් එහෙමත් නැත්නම් ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්වත් නෙමෙයි මම මේකෙන් ෂෙයා කරන්නේ මම දන්න මගේ එක්ස්පීරියන්ස් එක සහ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගිහිල්ලා හොයාගත්ත තොරතුරු කිහිපයක් තමයි මොකද ඔයාලා නීතිමය උපදෙස් ගන්න ඕන නම් අනිවාර්යෙන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් හම්බෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් කරන්න මම හැම කෙනෙක් සම්බන්ධ කරලා දෙන්නම් මම ඇත්තටම ගැන මොද මමත් කරන්නේ ෆාර්මක් කන්ට්‍රක් කරගෙන ෆාර්මක් බිස්නස් එක රන් කරන එක විතරයි එනිසා මට කවුරුහරි කියන්න පුළුවන් වීඩියෝ කරට ඔයාට කවුරුත් ගන්නේ නැහැ කියලා. ඇත්තටම මේ අපිට අපේ ෆාම් එකට ගන්න පුළුවන් කියන්නේ වැඩ කරන සේවක පිරිසක් ඉන්නවා අපිට ඒගොල්ලෝ විතරයි ගන්න පුළුවන්. දැනටත් අපි ගා වැඩ කරන ලංකාවේ කෙනෙක්. ඇත්තටම නවසීලන්තේ ගත්තොත් සත්තු ගොඩක් හිටියට ෆාම් වල සත්තු ගොඩක් හිටියට ස්ටාෆ් එක වැඩ ගන්න කීප දෙනෙක් මොකද අපේ මේ ෆාම් එක ගත්තොත් මමයි වයිෆ් වැඩ කරනවා නේද ඊට අමතරව අපිත් එක්ක ස්ටාෆ් එකට ඉන්න එක්කෙනයි ඒ නිසා මේ වීඩියෝ එකේ මම කියන්නම් කොහොමද එන්නේ කියලා මැසේජ් කරන්න එපා මේ අපිව ගන්නොක් කියලා මොකද එහෙම කරන්න අවස්ථාවක් නැති නිසා රයිට් ගොඩක් දෙනා අතර මේ වීඩියෝ බලනකොට අහන දේ තමයි අයියේ මාවත් ෆාම් එකකට ගන්නොක් කියලා මම මුලින්ම කියන්නම් නවසීලන්තේ වර්ක් වීසා සාමාන්‍යයෙන් එන්න පුළුවන් මොන හරි ස්කිල් එකක් තියෙන කෙනෙක්ට. ෆාම් ජොබ් එකක්වත් මේක ඇත්තටම ස්කිල් ජොබ් එකක් විතර තමයි නවසීලන්ත රජය හඳුන්වලා තියෙන්නේ. ස්කිල් කියන්නේ ඉමිග්‍රේෂන් එක ගත්තොත් ස්කිල් කැටගරි කිහිපයක් තියෙනවා. එකෙන් ලෝ ස්කිල් හයි ස්කිල් කැටගරි දෙකක් තියෙනවා. එකෙන් ෆාමින් ෆීල්ඩ් එකේ ලෝ ස්කිල් වලට එන්නත් පුළුවන් හයි ස්කිල් වලට නැතුව එන්නත් පුළුවන්. මේකේ ලෝ ස්කිල් එකකේ ෆාම් ඇසිස්ටන්ට් කියන පොසිෂන් එකට කට්ටිය එනවා. ඊට අමතරව හර්ට් මැනේජර් කියන පොසිෂන් එකට එනවා. මේ හර්ට් මැනේජර් කියන පොසිෂන් එක හයි ස්කිල් ජොබ් එකක් විදිහට තියෙනවා. කියන්නේ ස්කිල් ලෙවල් ග්‍රීන් ලිස්ට් එකේ තියෙන ජොබ් එකක්. ඔයාට හර්ට් මැනේජර් කෙනෙක් විදිහට ආවොත් ඔයාට ලේසියෙන්ම PR එකක් ගන්න අවුරුදු දෙකකට පස්සේ PR එකක් ගන්න පාත්‍යක් තියෙනවා. මම ඒක ඉස්සරහට කතා කරන්නම්. මුලින්ම කතා කරමු ෆාම් ඇසිස්ටන්ට් කියන ජොබ් එක ගැන. ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ඔයා එන්න නම් ඒකත් ඇත්තටම ස්කිල් එකක් තියෙන්න ඕනේ. නවසීලන්ත රජය විසින් ඒක ඉමිග්‍රේෂන් එකෙන් ඔයාලට දීලා තියෙනවා රික්වයර්මන්ට් වගේක් ඒ ටික අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න. ඒකේ ප්‍රධාන දෙයක් තමයි දැන් අලුත් 2025 මාර්තු වල වෙනස් වෙච්ච රූල් එක කළා. ඔයාට තියෙන්න ඕනේ වර්ක් එක්ස්පීරියන්ස් එකක්. අවම වසර දෙකක වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් නිව්සීලන්ත වල තියෙනවා ක්වොලිෆිකේෂන් ලෙවල් එකක් NSET QA level 4 වලට වැඩි ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක් නම් එක්ක වර්ක් එක්ස්පීරියන්ස් එකක් අවුරුද්දක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් NSET QA New Zealand qualification level 4 වලට වඩා තියෙන්න ඕන. අපි කියමු ලංකාවේ ඇග්‍රිකල්චර් ඩිප්ලෝමා තියෙන කෙනෙක් work experience නැහැ කියලා ඔයාට මොනවා හරි job offer එකක් හම්බ වුණොත් කවුරු හරි job offer එකක් තිබ්බොත් හැබැයි ඔයාට ඩිප්ලෝමා එක විතරක් පෙන්නලා යන්න විදිහක් නැහැ. ඔයා skill assessment එකක් කරලා ඒක equal කරගන්න ඕනේ New Zealand qualification වලට. සාමාන්‍යයෙන් ලංකාවේ ඇග්‍රිකල්චර් ඩිප්ලෝමා එකක් ගත්තොත් level 6 වලට මේ ලංකාවේ දැන් තියෙන සාමාන්‍ය තියෙන එකක් 6 වලට equal වෙනවා. ඒ නිසා ඔයා ස්කිල් ඇසෙස්මන්ට් එක කරගත්තොත් ඔයාට වර්ක් වීසා වලට දාන්න ඔයා සුදුසුකම් ලාභියෙක් වෙනවා. රයිට් ඊට අමතරව වර්ක් එක්ස්පීරියන්ස් ගැන කතා කරාම දැන් සාමාන්‍යයෙන් ෆාම් ගොඩක් දෙනා ඉන්නේ ෆාම් ඇසිස්ටන්ට් සහ හර්ට් මැනේජර්. ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න දැනට තියෙන වර්ක් එක්ස්පීරියන්ස් තමයි අවුරුද්දක් කියලා ඉල්ලන්නේ. හැබැයි මේ අවුරුදු දෙක කියන එක තියෙන්නේ ඉමිග්‍රේෂන් එක විසින් වර්ක් වීසා එකකට දාන්න අවශ්‍ය සුදුසුකම්. ඒ වගේම ෆාම් කියන්නේ සහ සර්ටිෆිකේට් මේ ක්වොලිෆිකේෂන් එක. හැබැයි ෆාම් කෙනෙක් ගොඩක් වෙලාට ඔයාලගේ වර්ක් එක්ස්පීරියන්ස් එක හොඳටම බලන්න. මොකද ෆාම් එකට ඇවිල්ලා වැඩ කරන්න අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ලංකාවේ හරි කොහේ හරි ෆාම් එක එක්ස්පීරියන්ස් අරන් තියෙන්න ඕනේ. ඒකයි ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් එක බලන්නේ. සාමාන්‍යයෙන් පිටරටකින් කෙනෙක්ව හයර් කරන්න පුළුවන් නවසීලන්තේ ෆාම් 10000ක් විතර ප්‍රමාණයක් තිබුණාට හැම කෙනාටම පිටරට සේවකයෙක්ව තමන්ගේ ෆාම් එකේ රැකියාවට ගන්න බෑ. අනිවාර්යෙන් පිටරට කෙනෙක්ව කෙනෙක්ට රැකියාව දෙනවා නම් ඒ ෆාම් එකේ ඇක්‍රිඩේටඩ් රෙජිස්ට්‍රේෂන් එක අරන් තියෙන්න ඕනේ. ඉමිග්‍රේෂන් එකෙන් ලබා දෙන ඇක්‍රිඩේටඩ් රෙජිස්ට්‍රේෂන් එක අරන් තියෙන්න ඕනේ.
එහෙම කෙනෙක්ට විතරයි ඔයාලට ජොබ් ඔෆර් එකක් දීලා මේ රටට ගෙන්න ගන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ ඇක්‍රෙඩිටේෂන් රෙජිස්ට්‍රේෂන් තියෙන ෆාම් එකකින් ඔයාට ජොබ් ඔෆර් එකක් දෙන්න කැමති නම් ඔයා කොහොම හරි ඉන්ටර්වයුව පාස් වෙලා ඔයාට ජොබ් ඔෆර් එකක් දෙනවා නම් ඔයා ඊට අමතරව ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට එනවා නම් ඔයාට ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එකක් ඉමිග්‍රේෂන් වල සාමාන්‍යයෙන් ඔයාලා ගොඩක් දෙනා දන්න IELTS ඉල්ලනවා. ඒක සාමාන්‍යයෙන් ඕවරෝල් කියන්නේ ජෙනරල් ඕවරෝල් 4 කියන ලෙවල් එකට වඩා 4 හෝ ඊට වැඩි ක්වොලිෆිකේෂන් සර්ටිෆිකේට් එක තියෙනවා නම් අවුරුදු දෙකක් ඇතුළත ගත්ත එක්සෑම් කරපු එකක් නම් ඔයාට ඒක සුදුකමක් වෙනවා. ඊට අමතරව තමයි වර්ක් එක්ස්පීරියන්ස් එක IELTS කියන රික්වයර්මන්ට්. ওই දෙක තමයි ප්‍රධාන වශයෙන් බලන්න. ඊට අමතරව මෙඩිකල් ඒ වගේ දේවල් සාමාන්‍ය කොහොමත් බලන දේවල්. ඔන්න ඔය ටික තියෙනවා නම් ඔයාට ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට මේ නවසීලන්තයට ඇවිල්ලා වසර 3ක වීසා එකක් ඔයාලට හම්බ වෙනවා. ඔයාට වසර 3ක් වෙනකන් මේ රටේ තුල සේවය කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හර්ට් මැනේජර් කෙනෙක් විදිහට ඔයාට උසස් වීම ගත්තොත් තව අවුරුදු 2ක් ඔයාට ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම අවුරුදු 5ක් තමයි ඔයාට වර්ක් වීසා එකකින් එකපාරක වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 5 ඉවරුනාට පස්සේ එක්කෝ ඒ අවුරුදු 5 තුලට ඔයාලා දාන්න ඕනේ රෙසිඩන්ට්. එහෙම නැත්නම් නවසීලන්තයෙන් පිට වෙලා ඉඳලා අවුරුදු මාස 12කට පස්සේ ආපහු ඔයාට මේ රටට ඇතුල් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ මං කිව්වේ ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ආවොත්. ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ආවොත් මුලින්ම වෙන්න පුළුවන් අවුරුදු 3ක වීසා එකකට. ඔයාට හර්ට් මැනේජර් කෙනෙක් විදිහට උසස් වීම ගන්න බැරුව ගියොත් ඔයා අවුරුදු 3න් නවසීලන්තයෙන් පිට වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තමයි හර්ට් මැනේජර් කෙනෙකුට උසස් වීම අරගෙන ඔයාට නවසීලන්තයේ අවුරුදු 5ක් වෙනකන් ඉන්න පුළුවන්. මං ඊළඟට කතා කරන්නම් ගොඩක් දෙනා එන හර්ට් මැනේජර් කියන පොසිෂන් එක. මේක පොසිෂන් එක ගත්තොත් ග්‍රීන් ලිස්ට් නවසීලන්තයේ ඉමිග්‍රේෂන් තියෙනවා ග්‍රීන් ලිස්ට් කියලා ලිස්ට් එකක්. ඒක ඇත්තටම ස්කිල් කැටගරියේ තියෙන ලිස්ට් එකක්. මේකේ ග්‍රීන් ලිස්ට් ජොබ් එකකට ආවොත් ඔයාලට පහසුවෙන්ම PR එකට යන්න පාත් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් හර්ට් මැනේජර් කියන පොසිෂන් එකත් ග්‍රීන් ලිස්ට් තියෙන එකේ ජොබ් එකක්. හැබැයි ග්‍රීන් ලිස්ට් රික්වයර්මන්ට් එක විදිහට තියෙනවා අවුරුදු 3ක වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ග්‍රීන් ලිස්ට් හර්ට් මැනේජර් කියන පොසිෂන් එකට එන්න. එහෙම නැතු ඔයා අවුරුදු 3ට අඩු වර්ක් එක්ස්පීරියන්ස් කෙනෙක් හර්ට් මැනේජර් විදිහට මම හිතන්නේ මම දන්න විදිහට එන්න පුළුවන් අවුරුදු 2ක එක්ස්පීරියන්ස් එකෙන්. හැබැයි ඔයාව ග්‍රීන් ලිස්ට් කැටගරියට ඔයාව වැටෙන්නේ නැහැ. ඔයා අවුරුදු 3ක් ලංකාවේ හෝ අපි කියමු NLB එහෙම නැත්නම් අල්මරයි ෆාම් එක එහෙම නැත්නම් වෙන රටක ෆාම් එකක වැඩ කරලා තියෙන අවුරුදු 3ක් ඔයා ග්‍රීන් ලිස්ට් හර්ට් මැනේජර් කෙනෙක් විදිහට මේ නවසීලන්තයට එන්න පුළුවන්. දැන් මම කලින් කිව්ව ෆාම් ඇසිස්ටන්ට් හර්ට් මැනේජර් කලින් තිබ්බා අවම වැටුපක් තිබ්බා නවසීලන්තයට එන්න කියන්නේ මීඩියම් ඉන්කම් එකක් තිබ්බා. ඉස්සර තිබ්බේ 29.66. මෙන්න මේ කියන 29.66 දැන් ඇත්තටම අයින් කරලා තියෙනවා. දැන් කියලා මේ අප්‍රේල් මට මතකද 2025 මාර්තු හරි අප්‍රේල් මාසේ ඉඳන් ඒක වෙනස් වුණේ. දැන් තියෙන්නේ 29.66ක් නෑ. සාමාන්‍ය මාකට් රේට් එක කියලා මාකට් රේට් එකට තමයි එන්න පුළුවන්කම. සාමාන්‍යයෙන් ෆාමින් ෆීල්ඩ් එක ගත්තොත් මාකට් රේට් එක මම හිතන්නේ ඩොලර් 27 28 වගේ ඔය ලෙවල් එක තියෙනවා. ඊට වඩා පහළ ලෙවල් එකකට ඔයාලට කොහොමත් මම හිතන්නේ වීසා දෙන එකක් නෑ. සාමාන්‍යයෙන් 27 28 29 30 ඔය ලෙවල් වල යනවා. අපි කියමු දැන් කතා කරපු හර්ට් මැනේජර් කියන පොසිෂන් එකෙන් ඔයා PR එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් හැබැයි ඔයා අවුරුදු 3ක වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් එනවා නම් PR එක පාත් එකේ එනවා නම් ඔයාට මීඩියම් දැන් මේ දවස්වල PR එකට මීඩියම් ඉන්කම් එක විදිහට තියෙන්නේ 31.61 තමයි වර්ක් වීසා වලින් එන කට්ටියට තියෙන්නේ. මොකද මේක මට මතකද 33.50 ගන්නට වැඩි වෙලා තියෙන. හැබැයි තවමත් ඒක මම හිතන්නේ ක්‍රියාත්මක නැහැ. චුට්ටක් ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එක ඔයාලා බලන්න එතන හරියටම දාලා ඇති. අපි කිමු ඔයා අවුරුදු 3ක වර්ක් එක්ස්පීරියන්ස් එකක් එක්කලා තියෙන කෙනෙක් හර්ට් මැනේජර් පොසිෂන් එකට 31.60ක වේජස් එකකට ආවොත් ඔයා අවුරුදු 2ක් හර්ට් මැනේජර් පොසිෂන් එක හර්ට් මැනේජර් පොසිෂන් එකෙන් නවසීලන්තය තුළ රැකියාව කරොත් ඔයා නිකම්ම කියන්නේ වර්ක් ටු රෙසිඩන්ට් විදිහට කියන්නේ ඔයාව එලිජිබල් වෙනවා රෙසිඩන්ට් ඇප්ලයි කරන්න. කියන්නේ අවුරුදු 2ක් හර්ට් මැනේජර් ඉඳලා ඔයාට රෙසිඩන්ට් ඇප්ලයි කරන්න පුළුවන්. රෙසිඩන්ට් කියන්නේ රෙසිඩන්ට් වලින් පස්සේ ඔයාට PR එක අවුරුදු 2කට පස්සේ ආයෙත් හම්බ වෙන රෙසිඩන්ට් PR එක වෙනස ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙන ලොකු වෙනසක් නැහැ. රෙසිඩන්ට් ගත්ත බොහෝ දෙනාට PR එක හම්බ වෙනවා. මොකද පොඩි කන්ඩිෂන් එකක් තියෙන ට්‍රැවල් කන්ඩිෂන් එකක් ඒක තමයි අයින් වෙන්නේ. ඒ නිසා හර්ට් මැනේජර් කෙනෙක් විදිහට මම කියුව විදිහට ලංකාවේ අවුරුදු 3ක වර්ක් එක්ස්පීරියන්ස් සහ ක්‍රෙඩිට් රිසීව් ෆාම් එකකින් ජොබ් ඔෆර් එකක් මීඩියම් මේජ් එක තියෙන ජොබ් ඔෆර් එකක් අරගෙන ආවොත්
අවුරුදු දෙකකට පස්සේ ඔයාට හර්ට් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි කියමු දැන් සමහර කට්ටිය එනවා මේ දැන් මේක මම හිතන්නේ මේක ඉන්න කට්ටියටත් ටිකක් වැදගත් ගොඩක් දෙනා මගෙන් අහුවත් එක්කලා සමහරව මේ රටට හර්ට් මැනේජර් ඇවිල්ලා ඉන්නවා. අපි කියමුකෝ මීඩියම් ඒජ් එකක ඉඳන් පහුගිය කාලේ තිබ්බේ 29යි 60 29 66 ඊට පස්සේ තමයි 31යි 61 වුණේ. හැබැයි 31යි 61 මීඩියම් ඒජ් එක තියෙන කාලේ වර්ක් වීසා වලට අවශ්‍ය වේජස් රික්වයර්මන්ට් තමයි 29යි 761. එතකොට ඔයා ඇවිල්ලා තියෙන්නේ හර්ට් මැනේජර් 29යි 761 නම් හැබැයි ඔයාව ග්‍රීන් ලිස්ට් රෝල් එකේ වාට අවුරුදු දෙක කැල්කුලේෂන් එකට ඔයා අහුවෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොට තිබුණේ 31යි 61 නම්. හැබැයි ඊට කලින් තිබ්බ 29 66 රෙසිඩන්ට් පාත් එකේ රික්වයර්මන්ට් එක තියෙන කාලේ කෙනෙක් නම් ඔයාව කැලවෙන එක ඔයාගේ වීසා එකත් එක්ක ඉමිග්‍රේෂන් එකේ චෙක් කරගන්න. මොකද බොහෝ දෙනාට ඔක තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මට ඒක හරියටම කියන්න බෑ ඔයා අහුවෙනව නැද්ද කියලා. ඔයා මෙහෙ දැනට ඉන්න කෙනෙක් නම් ඒක ඉමිග්‍රේෂන් එකත් එක්ක අනිවාර්යෙන් චෙක් කරගන්න. මම දැන් කියන්නේ දැන් එන කෙනෙක් නම් 31යි 761ක් ඔයාගේ වේජ් එක තියෙනවා නම් ඔයා අවුරුදු දෙකක් හර්ට් මැනේජර් කෙනෙක් විදියට මේ රට ඇතුලේ හිටියොත් ඔයා රෙසිඩන්ට් පාත් එකට ඔයා එලිජිබල් වෙනවා. එතකොට ඔයා දැන් ෆාම් එකට ආවොත් ඔයාට ෆැමිලි ගන්න පුළුවන්ද? මේක තමයි ගොඩක් දෙනාට ඊළඟට තියෙන ප්‍රශ්නේ. මෙහෙමයි ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට එන කෙනෙක්ට ඇත්තටම ෆැමිලි එකට සපෝට් කරන්න හැකියාවක් නැහැ. ඔයා හර්ට් මැනේජර් පොසිෂන් එකේ එන කෙනෙක් නම් ඔයාට ෆැමිලි සපෝට් කරන්න පුළුවන්. හැබැයි ඒකත් ඔයාගේ වාර්ෂික වැටුප 55600 ගණන් මම යටින් දාන්නම්. වාර්ෂික වැටුප 55600 ගණනක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාවේ හවුල් රේට් එකට නම් සාමාන්‍යයෙන් මේ දවස්වල තියෙන එකේ හැටියට ඔයාගේ බලන්නේ පැය 40ක පැය 40ක් තමයි ඒගොල්ලෝ කැල්කියුලේට් අපි කියමු ඔයාට ආවේ 27ක හවුල් රේට් එකක් ඔයාට ඔයාගේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන පැය 30යි සතියට වැඩ කරන්න කියලා. එහෙම වුණොත් ඔයාට ඇත්තටම ඔයාගේ පාර්ට්නර්ට සපෝට් කරන්න විදිහක් නැහැ. මොකද 27 වැඩි කිරීම 30 සති 52ක් තියෙන. එහෙම වුණොත් ඔයාට එන්නේ මං හිතන්නේ 45000 ගන්නක වගේ ගානක්. එහෙම වුණොත් බෑ. මොකද ඔයාගේ ටෝටල් ඇනුවල් සැලරි එක 55000ට 55600 ගණක්. ඒ ගානට වැඩි වුණොත් විතරයි ඔයාට ෆැමිලි එකට සපෝට් කරන්න හැකියාව තියෙන්නේ. මේ මං කියන හැම දෙයක්ම අතන මේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙනවා. ඔයාට බලන්න පුළුවන්. මං හිතන්නේ ඔයාට දැන් පැහැදිලි වෙන්න ඇති මොනවද අවශ්‍ය කරන ක්වොලිෆිකේෂන් කියලා නවසීලන්තේ ෆාමින් ජොබ් එකකට එනවා නම්. දැන් ඊළඟට ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නේ තමයි අපිට දැන් ක්වොලිෆිකේෂන් තියෙනවා රස්සාවක් කොහොමද හොයාගන්න කියලා. මම ඒක පොඩි ටිප්ස් ටිකක් දෙන්න. මොකද මම දන්න වෙබ්සයිට් එක ප්‍රධානම නවසීලන්තේ ෆාම් ජොබ් හැම ප්‍රධාන වෙබ්සයිට් එක තමයි ෆාම් සෝස් කියන වෙබ්සයිට් එක. ඔක තමයි නවසීලන්තේ ඇතුළේ ඉන්න හැමදෙනාම ෆාම් එකක් මාරු කරනකොට ජොබ් හොයාගන්න වෙබ්සයිට් එක. ඔක තමයි සාමාන්‍ය ෆාම් සෝස් එකේ තමයි වේකන්සි දාන්නේ. ලංකාවේ ඉඳනුත් ඇප්ලයි කරන්න පුළුවන්. නැතුව නෙමෙයි මම දන්න කීප දෙනෙක් මේ සීසන් එකටත් එනවා. ඒගොල්ලන්ට ජොබ් හම්බෙලා තියෙනවා. තනියෙන් ඇප්ලයි කරලා තනියෙන් එකට. ඊට අමතරව ගොඩක් දෙනා දන්නවා ෆ්‍රෙන්ච් රික්‍රූට්මන්ට් තියෙනවා. ඊට අමතරව ග්‍රීන්ස්ටෝන් ඒ වගේ රික්‍රූට්මන්ට් කම්පැනි තියෙනවා. ඒ රික්‍රූට්මන්ට් කම්පැනි හරහා එන කට්ටියක් තියෙනවා. ඊට අමතරව මම හිතන්නේ මේ දවස්වල නම් 95ක් දෙනා ලංකාවේ ඉඳන් මේ පහුගිය කාලේ ආපු දෙනා අය ආවේ මේ රට ඇතුලේ ඉන්න කට්ටිය තමන්ගේ යාළුවෙක් හිතවතෙක් තමන් වැඩ කරන ෆාම් එක. එහෙමත් නැත්නම් අපි වගේ කොන්ට්‍රැක්ට් කරන ෆාම් වල අපිට එන වේකන්සි වලින් තමයි ගොඩක් 90ක් 95ක් දෙනා මම හිතන්නේ මෙරට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට ඔයාලගේ ක්වොලිෆිකේෂන් වලට තියෙනවා නම් එහෙම ජොබ් ඔෆර් එකක් හොයාගන්න පුළුවන් නම් ඔයාට ලේසියෙන්ම මේ රටට එන්න පුළුවන්. මම හිතනවා දැන් ගොඩක් දෙනාට අතන මේ පැහැදිලි වෙන්න ඇති කොහොමද ෆාම් ජොබ් එකකට එන්නේ කියලා. මොකද තව තියෙනම් මොනවා හරි අහන්න දෙයක් තියෙනම් මට කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව මම මේ කියපු හැම තොරතුරක්ම නිව්සීලන්ත ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙනවා. මම පල්ලෙහා ලින්ක් එක දාන්නම්. ඔයා එතෙන්ට ගිහිල්ලා ඔයාට මේ මම කියපු දේවල් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඊට අමතරව එතන තියෙනවා කොහොමද ඇප්ලයි කරන්නේ හැම දෙයක්ම ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙනවා. එතෙන්ට ගිහිල්ලා බලන්න. මම හිතන්නේ තව මොනවා හරි තියෙනම් කමෙන්ට් එකකුත් දාන්න. මම පුළුවන් විදිහට මම දේවල් කියන්න. මොකද මේ වීඩියෝ එක මම හිතන්නේ මෙතනින් ඉවර කරන්න. මොකද මම මේක ඇත්තටම වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ගොඩක් දෙනා පහුගිය කාලේ කමෙන්ට් ගොඩකින් අහලා තිබ්බා කොහොමද දෙන්නේ අපිව ගන්නකො අයියේ අපිවත් ගන්න බෑද ඔයාගේ ෆාම් එකට ගන්න බෑද. මම හිතන්නේ ගොඩක් දෙනාට මේක උදව්වක් වෙයි. මොන වගේ දේවල්ද නවසීලන්තයට එන්න අවශ්‍ය සුදුකම් කියලා. රයිට් එහෙනම් ටිකක් සීතල දවසක් චුට්ටක් සීතල වෙනවා. මොකද ජැකට් එකක් දාලත් නැහැ. එහෙනම්
මොදැන් මේසින් වෙල්ලා අට පෙනති සත්තුත් කෑම කනකමන් ඉන්න එහෙනම් අලුත් විඩ ඉක්මනින් හම සුබ දවසක්